මම හොඳින් ඉන්නවා නේද? හැමෝටම good morning. ඉතින් මම දැන් ටිකක් වෙලා තමයි නැගිටලා එළියේ තියෙන වැඩ ඉවර කරලා මම ඉතින් හරිම ආසාවෙන් දැන් කරන වැඩක් තමයි මම හදපු මණ්ඩක්ක තියෙනවානේ. ඉතින් ඒවා කොහොමද කියලා බලන්න මම එනවා. හැමදාම බලනවා උදේට. ඉතින් මම උදේ ආවා මගේ පුංචි වගාව බලන්න. ලොකු දේවල් නැහැ. ඒත් ඉතින් මම හරියම ආසයි මේ දේවල් බලන්න. ඉතින් මම හිතුවා මං තාම මූණ සොදලාවත් නැහැ. දැන් එන්නකෝ මගේ වගාව බලන්න. බලන්නකෝ අපේ වත්තට මේ කවුද ඇවිත් ඉන්නේ කියලා. මාව බලන්න උදෙන්ම අමුත්ත ටිකක් ඇවිල්ලා. මේගොල්ලෝ නම් බොහෝ දුරට අපේ වත්තට උදෙන්ම එන කට්ටියක්. ඉතින් අදත් මෙන්න මේගොල්ලෝ උදෙන්ම ඇවිල්ලා. ඉතින් මේගොල්ලන්ගේ ළඟට යන්න මං හරිම ආසයි. ඒත් ඉතින් බයයි. ආසයි බයයි වගේ තියෙන තවත් වැඩක් තමයි මේක. ඒත් ඉතින් මං කරන්න හරිම ආසයි. ඒත් ඉතින් බයයි. මොකද මේ විදිහට පොල් එලි ගහන්න ගිහිල්ලා පොල් වලින් කලිනුත් ඊට කලිනුත් මගේ අත තුවාල වෙලා තියෙනවා. ඒත් ඉතින් මට ඒක තුවාල වෙනවටත් වැඩිය මං හරිම කැමති මෙන්න මේ විදිහට උලෙන් පොල් එලි ගහන්න. මම ඉතින් හැමනිතරම නම් එහෙම කරන්නේ නැහැ. බොහොම කලාතුරකින් මට ආස හිතුනම මේ විදිහට දැක්කම පොල් වල ළඟ පොල් තියෙනවා. ඉතින් මට හිතෙනවා එතකොට ඉතින් මම පොල් එලි ගහනවා. ඉතින් ඒ වගේ වැඩක් තමයි මේත් කරන්නේ. ඔයාලට නම් ඉතින් දකින්නකොට හිනහත් යයි. මොකද ඉතින් මේ වැඩේ මට හොඳටම බෑනේ. මේ වැඩේ කරන්න දන්න අයට හිතේ මේ මොකක්ද නෙමෙයි කරන්න කියලා. ඉතින් මම මගේ කලින් අත තුවාල වුණ නිසා බයයිනේ. ඒ නිසා තමයි මම මේ විදිහට නිකන් හුරු නෑ වගේ කරන්නේ. හරි ඉතින් මේ වැඩ ටිකත් ඉවර වෙලා මම ආවා අතලට ඇවිල්ලා ඇඳුමකුත් දාගෙන මේ ලහස්ති වෙන්නේ මගේ කන්න පීර ගන්න. මම උදේට බොන වතුර එකයි තේ එකයි නම් මේ වෙනකොට බීලා දැන් ටික වෙලාවක්. දැන් ඉතින් මේ කරන්නේ මගේ කන්න පීර ගන්න එක. උදේට එළිය වැඩ කරලා ඉවර වෙලා ඇඳුමකුත් දාගෙන මේ විදිහට කොණ්ඩේ පීරගෙන මම දැන් ඊළඟට කරන්න හදන්නේ කෑම කන එක. මොකද මේ මම උදේට තේ බොන නිසා ඒ වෙලාවට මොනවාම හරි කනවනේ. ඉතින් එතකොට මට ඇත්තටම මේ බඩගිනි වෙන්නේ නැහැ ටික වෙලාවක් යනකන්ම. ඉතින් දැන් මම මේ කොණ්ඩේ පීරන ගමනුත් හිතුවේ කනවද නැද්ද කියලා. ඒත් ඉතින් මට ગેස්ට්‍රයිටිස් හොඳටම තියෙන නිසා කලින් එහෙම වෙලා හොඳටම අමාරු වෙලා බෙහෙතුත් ගත්ත නිසා කන්න ඕනි කියලා තමයි හිතේ. ඉතින් මම මේ විදිහට කොණ්ඩේ බැඳ ගන්න තමයි කැමති. මොකද ඉතින් ඒ වෙලාවට මේ කරදරයක් නැහැනේ. ඒ නිසා. හරි ඉතින් අන්න මම ගේට් අස් කරලා අතු ගාලා ඉවරයි. ඊට පස්සේ මමත් පිරිසිදු ඇඳුමක් අඳගෙන ඔන්න දැන් වැඩ ටික ඔක්කොම ඉවරයි. අනාම තමයි මගේ රූම් එක තියෙන්නේ. හරි අපි බලමු එහෙනම් ඊළඟට මොකද කරන්න කියලා. එහෙනම් එකතු වෙලා ඉන්න. මතක් කරලා මාව subscribe කරේ නැත්නම් subscribe කරන්න. ඒ වගේම like කරන්න. ආදරණීය comment එකකුත් තියන්න ඉතින්. හරි එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න. බඩු වගේක් තියෙනවා මට කබඩ් එකට දාලා අස් කරගන්න තෝනි මේවා ගෙනලා දැන් දවස් කීපයක් වෙනවා.
තාම මට බැරි වුණා අස් කරගන්න. මොන කිදින්ද? කෑම කන්න කලින් මම සාමාන්‍යයෙන් මේ කරන දෙයක් තමයි මම බලනවා කුරුළු ලෑල්ලේ කුරුල්ලන්ට ලේනුන්ට කන්න කෑම තියනවාද කියලා මම කන්න කලින් ඉතින් මම කන්න කලින් ඒගොල්ලන්ට කෑම තිබුණේ නැත්නම් මම කරන්නේ ඉස්සෙල්ලාම ඒගොල්ලන්ට බත් ටිකක් අරගෙන ඇවිල්ලා කුරුළු ලෑල්ලට දානවා. ඉතින් මම දැක්ක මේ ළඟකදී ඉතින් අපි එක කුරුළු ලෑල්ලක්නේ ගෙදර හදලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ මේ රණ්ඩු කරනවා ලේන්නු එහෙම. ඉතින් ඉතින් ඒ නිසා තවත් ලෑල්ලක් ඊට එහාට වෙන ටිකක් තියාගත්තා. ඒක තමයි බැලුවේ. දැන් ඉතින් මම කෑම කන්න තමයි හදන්නේ. එළියට ගියපු වෙලාවේ පොඩ්ඩක් ඉතින් වගාව හරියට චුට්ටක් ඇද්දලා කළා තමයි ආවේ. අද ඉතින් මට කන්න තියෙන්නේ මෙන්න මේවා. මම දැන් කෑම එක කන්න තමයි යන්නේ. කෑම කාලා හම්බෙමු. කෑම කාලා ඉවරලා ඉතින් අපිට හම්බුණා අඹ වගේක්. දැන් මේ ඒක කන ගමන් තමයි ඉන්නේ. ඕගොල්ලොත් මේ වගේද අවසානයේ අඹ කොට්ටෙත් මෙන්න මේ විදිහට කනවද? මම නම් පුංචි කාලේ ඉඳන්ම ඔන්න ඔය විදිහ ඒ ටික කන්න තමයි ගොඩක්ම ආස. දැන් ඉතින් මට අර උදේ තිබුණනේ කරන්න වැඩක් ඉතිරි වෙලා ගෙදරට ගෙනාපු වීදුරු බඩු වගේක් තියෙනවා. ඒ ටික හස් කරගන්න තමයි තියෙන්නේ. දැන් ඉතින් කාලා බීලා ඔක්කොමත් ඉවර නිසා මට හිතුණා මේ වැඩේ කරන්න. බලන්නකො කවුද ඇවිත් ඉන්නේ කියලා. මෙන්න මෙයත් එක්ක නම් කිසිම වැඩක් කරගන්න බෑ. මොන වැඩේ කරන්න ගියත් එයා එනවා. ඉතින් ඒ හැම තැනකදීම මොකද කරන්න කියලා බලන්න. දැන් ඉතින් එයාවත් ළඟ තියාගෙන එයාත් එක්ක චුට්ටක් කතා කර එයාට නම් ඉතින් කතා කරන්න බෑ. මම තමයි ඉතින් තනියම කියවන්නේ. එයාත් ඉතින් තේරෙනවා වගේ මූණ දිහා බලාගෙන ඉන්නවා. ඔෂික බුද්ධාගෙන දැන් ඉතින් ඔෂික බුද්ධාගෙන ඉන්නේ. දැන් ඉතින් නිදාගන්න තමයි තියෙන්නේ. මම නාපු දවසට කියන්නේ පහවදා එදා රාට තමයි කොන්නෙට තෙල් ගන්නේ. ඉතින් මම ඒ තෙල් ගාලා ඉවර වෙලා මම නිදාගන්නකොට අනිවාර්යෙන්ම කොණ්ඩයක් ගොතා ගන්නවා. තනි කොණ්ඩයක්. ඉතින් නිදාගන්න කලින් දැන් මම හදන්නේ කොණ්ඩෙට තෙල් ගාගත්තා. දැන් තියෙන්නේ මට කොණ්ඩයක් ගොතා ගන්න. කොණ්ඩයක් ගොතාගෙන ඉවර වෙලා නිදාගන්න තමයි තියෙන්නේ. එහෙනම් දැන් ඉතින් කොණ්ඩ පිරලා කොණ්ඩයක් ගොතා ගමු. මගේ කොණ්ඩේ ගොතාගත්තාම අග මේ ගොඩාක් හීනේ. ඉස්කෝලේ යන කාලේ නම් හොඳට මහතර තිබුණා. දැන් ඉතින් එහෙම නෑ. මම කොණ්ඩේ පීරලා ඉවර වෙලා කොණ්ඩේ වැටෙනවනේ. කොණ්ඩේ පීරද්දී ගැලවෙන කොණ්ඩේ ගස් තියෙනවනේ. ඉතින් ඒවා මම කවදාවත් මේ එළියට දාන්නේවත් එහෙම විසි කරන්නවත් නැහැ. මම මේ දේවල් shopping bag එකකට එකතු කරනවා. ඉතින් දැන් මේ ඔළුවේ තියෙන කොණ්ඩේට වැඩිය shopping bag එකේ කොණ්ඩේ තියෙනවා කියලා මට නම් හිතෙන්නේ. ඉතින් මම මේ විදිහට එකතු කරගන්න කොණ්ඩේ බෑග් එක අරගෙන තියාගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වෙන්නේ. කොණ්ඩයක් ගොතාගත්තා. මේ තියෙන්නේ ඉතින් මගේ කොණ්ඩේ ගොතාගත්තාම අගට යනකොට ඉතින් හීනි කොණ්ඩේට බූල් එකක් නම් දාන්නේ නැහැ. මේ විදිහට නිකන් ගොතාගෙන තියාගන්නවා. හරි එහෙනම් දැන් ඉතින් අnder ආයෙත් ටිකක් හදාගෙන ඉඳ ගන්න තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්නම්. ආයෙත් දවසක මම එනිකන් ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න හොඳද? ඒ වගේම ඔයගොල්ලෝ මගේ වීඩියෝස් බලන්නේ මාව සබ්ස්ක්‍රයිබ් නොකර නම් අනිවාර්යෙන්ම මතක් කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරලාම මගෙත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් එකක්
ආදරණීය කමෙන්ට් එකකුත් අමතක නොකර තියන්න කියලා ඕගොල්ලන්ගෙන් ආදරෙන් ඉල්ලන ගමන් අදට මම ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.